ගෙවල් වලින් බල කරනවා කියලාවත් නෑදෑයෝ දැනගත්ත යාළුවෝ දැනගත්ත අනේ ලැජ්ජ වෙයි මාව කසාද බඳින්න කියන රික්වෙස්ට් එකටවත් අවුරුදු ගාණක් යාළු වෙලා හිටියා දැන් මේක නතර කරන්න බෑ කියන එකටවත් තමන්ගේ ජීවිතය බිල්ලට දෙන්න එපා සහ විශේෂයෙන් ඕගොල්ලොත් එක්ක සම්බන්ධතාවයේ ඉන්න කෙනාගේ තව සම්බන්ධතා අහු වුණා නම් හොරයක් බොරුවක් අහු වුණා නම් ඒක ඕගොල්ලෝ ගිහලා එයාගේ Facebook එක බ්ලොක් කරා කියලා මෙයාව WhatsApp එක බ්ලොක් කරන්න කියලා මෙයාව TikTok එක බ්ලොක් කරන්න කියලා බ්ලොක් කරාට මෙතන බ්ලොක් කරන්න බෑනේ. ඔයාගේ හිත මම දන්නේ නැහැ. ඔයාගේ මෙතන මම දන්නේ නැහැ. ඒක මට බ්ලොක් කරන්න බෑ. ඔයා බ්ලොක් කරන්න මෙයා බ්ලොක් කරන්න. බ්ලොක්. එච්චරනේ මම දන්නේ. කසාද ජීවිතයකට යනකොට ඒ කියන්නේ මේ යාළු වෙලා ඉන්න කෙනා නෙවෙයිනේ. මේ ඔයා මම දැන් අපි දැන් ඔන්න හම්බෙන්න එන්න කිව්වම හොඳ පර්ෆියුම් එකක් ගහලා හොඳට ක්ලීන් සූට් එනවා. මාත් එහෙම එනවා. කසාද බැඳලා අය එක ජීවිත එක වහලක් යටට ගියාට පස්සේ තමයි මම දන්නේ ඔයා ටවල් එක දාන්නේ කොහෙද කියලා. වා රැට නිදිය ගන්න ගිහින් කොණ්ඩේ මේ රැට දත්ම දිනවද කියලා දන්නේ මම කසාද ජීවිතේට ගියාට පස්සේ. ඊට පස්සේ ගැටුම්. ඒ නිසා කරන්නේ මොකද්ද කියන්නේ මොකද්ද කියලා බොහොම කල්පනාවෙන් මේ ගමන යන්න. කවුරුන් නිසාවත්වත් ජීවිතේ බිලි දෙන්න නම් එපා. අපරාධයක්.